හයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සේ මම ආයෙත් ආවා ඔයාලට වීඩියෝ එකක් අරගෙන. අද මට හිතුණා හදන්න ඉතුරු වෙච්ච දේවල් වලින් පොඩි ෆ්‍රයිඩ් රයිස් එකක්. මේ තියෙන්නේ ඒකට මම ගත්ත දේවල්. තියෙනවා චිකන් බදලා පොඩියට කපාගෙන, ඊට පස්සේ කැරට් ලීක්ස් පොඩියට කපාගෙන, ලූණු, සුදු ලූණු, කරපිංචා, රම්පෙල්, ලෙමන් ග්‍රාස්, ඊට පස්සේ ලූණු කොළ පොඩියට කපාගෙන, අර තියෙන්නේ මෙන්න මේ පෙන්නන ක්‍රැබ් ස්ටික් එක. ඊට පස්සේ මං භාජනයක් ලිපේ තියලා ඒකට බටර් පොඩ්ඩක් දාලා දැන් ලෑස්ති වෙන්නේ ෆ්‍රයිඩ් රයිස් එක හදන වැඩේ පටන් ගන්න. ඒකට මම සන්ෆ්ලවර් ඔයිල් ටිකකුත් දාගත්තා. ඊට පස්සේ අබ චුට්ටක් එකතු කරගන්නවා. ඊට පස්සේ කුරුඳු, කඳු මුංගු, කරාබුන ටිකක් එකතු කරගත්තා. දැන් තෙම්පරාදුවට අවශ්‍ය ලූණු, සුදු ලූණු ඒ ටික ඔක්කොම එකට දාගත්තා. එකට බැදගත්තා. ඊට පස්සේ මම ඒකට කරපිංචා, රම්පේ, ලෙමන් ග්‍රාස් ඒ ටික දාගත්තා. ඊට පස්සේ ඉතින් හොඳට කලවම් කරගන්න තියෙන්නේ. මේ විදියට ආවට පස්සේ මං කෑලි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඔන්න දැන් මං එකතු කරන්නේ බැදලා පොඩියට කපාගත්ත චිකන් ටික. ඒකත් හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා අර ක්‍රැබ් ස්ටික් ටික. ඒකටම පැත්තකින් බිත්තරයකුත් මන් දාගත්තා. ඒකත් කලවම් කරගෙන ඊට පස්සේ මම කැරටුයි ලීක්ස් ටික ඇඩ් කරගත්තා. ඇඩ් කරලා ආයෙත් ඒ ඔක්කොම හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට මම තක්කාලි සෝස්, සෝයා සෝස් දාලා බත් එකත් එකතු කරගන්නවා. එකතු කරලා කලවම් කරගත්තු බත් එක තමයි මේ තියෙන්නේ. ඒකට උඩින් මම පොඩියට කපාගත්තු ලූණු කොළ ටිකක් දාගන්නවා. මේක තමයි කුස්සියේ ඉතුරු වෙච්ච දේවල් වලින් මම හදාගත්තු බත් එක. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.